තවත් වෙනස්ම විදිහේ ගානක් අරගෙනයි මේ ඇවිල්ලා ඉන්නේ. හරි. පුතේ බලන්න ඔන්න දෙනවා අපිට ගාන x ධන y සමානයි 5යි xy සමානයි 6යි නම් x වර්ග ධන y වර්ගයේ අගය සොයන්න කියලා කියන්නේ. හරි. පුතේ ඔයාලා දන්නවා දැන් මේ වගේ ගානක් දැකපු ගමන් අපිට මතක් වෙන්න ඕන පුතේ ද්විපද ප්‍රකාශනයක වර්ගායතය කියන කොටස. හරිද? හරි. මේ බලන්න පුතේ මෙහෙමයි මේ ගාන හදන්නේ. දැන් x ධන y තියෙනවා xy තියෙනවා x වර්ග ධන y වර්ග තියෙනවා. මේක දැකපු ගමන් මේ වගේ එකක් දැකපු ගමන් ඔයාලට මතක් වෙන්න ඕන මෙන්න මෙහෙම එකක්. මතකද මෙන්න මේක? බලන්න පුතේ මොනවද? ඔන්න ඔයාලට මෙන්න මෙහෙම එකක් දුන්නොත් x ධන y ගේ සම්පූර්ණයෙන් වර්ගය. අපි මේකට කියනවා වර්ග ආයතයක් කියලා කියනවා. ද්විපද ප්‍රකාශනයක වර්ග ආයතයක්. හරි. කොහොමද පුතේ මේක සොලු කරන්නේ? අපි දන්නවා මේ තියෙන මුල් පදය x, මේ තියෙන අග පදය y. එතකොට මෙයාගේ ප්‍රසාරණය එන්නේ කොහොමද පුතේ? මුලින් වෙනවා මුල් පදයේ වර්ගය x වර්ග. මුලින් වෙනවා කාගේ වර්ගයද පුතේ? මුල් පදයේ වර්ගය එනවා x වර්ග. ඊළඟට එනවා පුතේ මැදට එනවා පද දෙකේ ගුණිතයේ දෙගුණය. හරිද? අන්න එහෙනම් අපි ගන්නවා පුතේ x ගුණ කිරීම y xy ඒකේ දෙගුණය කියන්නේ කීයද? 2xy. පුතේ ඔක්කොම දන් නිසා ධන. හරි. අන්තිමේට එනවා අගපදයේ වර්ගය. අගපදයේ වර්ගය ධනවයි. එයාගේ වර්ගය පුතේ y වර්ග. මෙන්න මේක තමයි පුතේ වර්ගායතය ප්‍රසාරණය කරන ආකාරය. මම මේක ලේසි ක්‍රමයක් කියලා දීලා තියෙනවා මගේ දරුවන්ට. මොනවද? මේ තියෙන මුල් පදයේ එහෙනම් මුල් පදයේ වර්ගය අපි කියනවා මුලේ වර්ගය කියලා කියනවා. එතකොට මුලේ වර්ගය තමයි මුලට දාන්නේ. මේ තියෙන අගපදේ නම් අගපදයේ වර්ගය තමයි අගට දාන්නේ. අගේ වර්ගය අගට දානවා. මැදට එන්නේ පුතේ දෙක ගුණ කිරීම මුල් පදේ ගුණ කිරීම අග පදේ. ඒක අපි මතක තියාගන්නවා 2යි මොහා කියලා. එහෙනම් අන්න පුතේ ලේසි ක්‍රමයක් තියෙන මොනවද? වර්ගායතය ප්‍රසාරණය කරාම එන්නේ කොහොමද? මුලේ වර්ගයයි අගේ වර්ගයයි දෙපැත්තට දැම්මා 2යි මොහා මැදට දැම්මා. හරි. එහෙනම් මෙන්න මේ විදිහට අපිට පුළුවන් ඕනෑම ද්විපද ප්‍රකාශනයක වර්ගායතයක් සුළු කරගන්න ප්‍රසාරණය කරගන්න. හරි. එන්න දැන් මෙතනට පුතේ. හරි. ඔන්න ඕක තමයි තියරිය මෙතනට ඕනේ. එහෙනම් මේ බලන්න පුතේ අපිට දෙනවා x ධන y කියලා තියෙනවා ද්විපද ප්‍රකාශනය. අන්න බලන්නකෝ මෙන්න මෙයා ද්විපද ප්‍රකාශනය. එහෙනම් මොකද්ද කරන්නේ අපි? මෙයා දැක්ක ගමන් අපි කරන්නේ පුතේ මෙයාගේ වර්ගායතය ගන්න. x ධන y ගේ වර්ගායතය. අරගෙන එයා ප්‍රසාරණය කරන්න. කොහොමද ප්‍රසාරණය කරන්නේ? මේ තියෙන x ධන y ගේ සම්පූර්ණයෙන් වර්ගයනේ. එහෙනම් අපි කරන්නේ මුල් පදයේ වර්ගය x වර්ග, මැදට එන්නේ 2යි මුවා, ඒ කියන්නේ 2xy, අගට එන්නේ අගේ වර්ගය y වර්ග. ඔන්න ඔහොම ප්‍රසාරණය කරගන්න. හරි. ප්‍රසාරණය කරගත්තාම අන්න පුතේ අපිට දීලා තියෙන අය ඉන්නව නේද මෙතන? එහෙනම් අපි කරන්න ඕන බලන්න පුතේ. දැන් කවුද? x ධන y ගේ වර්ගය කියනකොට x ධන y අන්න යාගේ දීලා තියෙන පුතේ අපිට කීයද? 5යි. එහෙනම් අපි x ධන y වෙනවට දානවා කීයද පුතේ? 5යි. එහෙනම් x ධන y ගේ සම්පූර්ණ වර්ගය කියන්නේ කාගේ වර්ගයද? 5 වර්ගය. පැහැදිලිද? හරි. ඔන්න ඊළඟට සමානයි කවුද? x වර්ග දන්නේ නැහැ. ධන 2යි අන්න පුතේ xy ගියාගේ අපිට දීලා තියෙන මෙන්න බලන්න. xy ගියාගේ සමානයි කීයද? 6යි. එහෙනම් අපි 2යි xy කියන්නේ දෙවාරයක් xy වෙනකොට කීයද පුතේ දාන්නේ? 6. එකතු කිරීම කාගේ වර්ගයද? y ගේ වර්ගය. අන්න පුතේ හරිය ලේසි දැන්. ඔන්න දැන් බලන්න 5 වර්ගය 25 සමානයි. මෙතන x වර්ගය ධන දෙවරක් 6 12 ධන y ගේ වර්ගය. හරිනේ වැඩේ? හරි. දැන් අපිට ඕන x වර්ග ධන y වර්ගයගේ හොයන්න. එහෙනම් පුතේ මෙන්න x වර්ග තියෙනවා ධන y වර්ග තියෙනවා. එහෙනම් අපි මෙන්න මෙතන ඉන්න 12 ඔයා මේ පැත්තට එන්න කියලා එයා මෙහෙට ගන්නවා. අන්න එතකොට එනවා පුතේ 25 ධන 12 මෙහෙට આવම ඍණ 12 සමානයි x වර්ග ධන y වර්ග. අන්න පුතේ උත්තරයක් එනවා අපිට ඕන කෙනා එනවා නේද? x වර්ග ධන y වර්ග සමානයි පුතේ කීයද? 25න් 12ක් අඩු වුනහම අන්න එනවා උත්තරේ කීයද? 13යි. හරිද? අන්න බලන්නකෝ මෙච්චර නිකන් සංකීර්ණයි කියලා හිතන ගානක් හරි ලේසි. එහෙනම් මෙන්න මේ වගේ ගානක් දැක්කම මොකද්ද මතක් වෙන්න ඕන? වර්ගායතය මතක් වෙන්න ඕන. පැහැදිලිද? එහෙනම් පුතේ මෙන්න මෙහෙමයි අපි මේ ගාන හදන්නේ. හරි. ඔයාලට මේ ගාන හරියට හදාගන්න වැඩි සාර්ථකව ලස්සනට කරගන්න ඔයාලට ගෙදරදී කරන්න පොඩි ගානක් දෙනවා. පුළුවන් try එකක් බලලා
උත්තරේ දාන්න යටි. එහෙනම් මෙන්න මේකයි ගාන පුතේ. ඔයාලට මම දෙනවා මෙන්න මේ වගේ ගාන. බලාගන්න. ඔයාලට දෙනවා පුතේ x ධන 1යට x සමානයි 2යි. හරිද? x ධන 1යට x සමානයි 2යි නම් ඔයාලා හොයන්න ඕන x වර්ග ධන 1යට x වර්ගෙහි යගේ. අන්න පුතේ පුළුවන් නම් මෙන්න මේක හොයන්න. හොයලා උත්තරේ දාන්න යටි.